Hello guys. අද වීඩියෝ එකක් කරන්න හිතුවා. මොකද අද වැටට ගියෙත් නෑ. බෝඩිම ඉන්නේ. දැන් තමයි හිතුනේ කම්මැලිකමට. උයනවා දවල්ට අස් කරලා නැහැ තාම. අස් කරන්න වීඩියෝ එකේ ඉන්න ගමන්ම. අද හදන්න යන්නේ දැන් බෝඩිමේ දැන් ඉන්නවට පරිප්පුවක් හදලා සූඩින් කරලා මිරිස් බෙදුවා. බත් එක ලිපේ. තාම ඇඳවත් අස් කරලා නැහැ පේනවනේ. මේක තමයි ඉතින් බෝඩින් ජීවිතය කියන්නේ. අද වැඩට ගියෙත් නැහැ. කම්මැලි ඒ හින්දා වීඩියෝ එකක් කරන්න ගත්තා. කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවද? අනික guys support එකක් දෙන්න ඕනේ guys හරිද? අනික ගැම්මට කොල්ලට support එකක් දෙන්න ඕනේ. මම කල්ලොත් cooking house කියලා වීඩියෝ එකක් කරා. ඒකට ඔයාලා කිසිම සපෝට් එකක් නැහැ. views නම් ගිහලා තිබ්බ ඇත්තටම ඒකට. ඒකට තමයි මේක දාන්නේ. මේ account ඒ page එකට තමයි දාන්නේ. අනිවාර්යෙන් guys මට සපෝට් එකක් දෙන්න. ඔයාලට හෙට වැඩට යද්දී උයන විදිය පාන්දර උයන්නේ 4ට 5ට වගේ නැගිටින්නේ. මේ ඒතකොට මම ඔයාලට හරියටම පෙන්නන්නම් කොහොමද බෝඩින් ජීවිතය කියලා 6:00ට වැට්ට යන්න බෑ. 4:00 විතර නැගිටලා උයනවා. අපි වීඩියෝ ඉස්සරහින් ඉතින් හම්බෙමුනේ. guys මේ බෝඩිම ටිකක් අස් කරන වීඩියෝ එකක් දාන්න හිතුවා. තියන්න තැන නැහැ ඉතින්. මෙහෙම තමයි ඉතින් කරන්නේ. අස් කරලා බලන්න. තියන්න විදියක් නැහැ. එක තැනක තමයි පොමේ තියාගෙන ඉන්නේ. ටක් ගාලා අස් කරමු අපි. බෝඩිම ඉතින් මෙහෙම තමයි ඉතින් ජීවිතේ උයාගෙන කන්න පුළුවන්. නැත්තම් කෑම කඩෙන් කන්න පුළුවන්. ඉතුරුවක් නැහැනේ. ඒ හින්දා උයාගෙන කන එක ඇඟටත් ගුණයි. ඉතුරුවකුත් තියෙනවා. ඉතුරුවක් නැතුව ජොබ් එකක් කරලා වැඩක් නැහැ. හෙට මං වැඩට ගිහිල්ලා වැඩපලෙත් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ කරන් එන්න. කොහොමද වැඩ කරන්නේ කොච්චර ලේසිද අමාරුද කියලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. දැන් ඉතින් මේක කොච්චර රස කරත් තව විනාඩි 10කින් 15කින් අයිත් අවුල. ආයෙ රැට රස කරන්න ඕනේ. මොකද අපිට ඉන්න අමාරුයි ඒකයි එක විදිහකට. ඉන්න මම වීඩියෝ එක ගේන්න. ඒක රොක්සෙනවා වගේ. ඔය ටක් කරලා දැනෙන. අයින් කරමු. අස්රිත තමයි. වීඩියෝ එක පොඩි කොයිලක් තියෙනවා. දැන් පරිප්පු එක හදාගමු ෂේප් එකට. උඩ සුදුරු වුණ වැඩි වුණා මොකද කැපුවේ අර ලුඩින් එකටත් එක්ක ඊට පස්සේ කර කරන්න බැලුවා මේ අවුලන්නේ ලුණා වැඩි මේ කියන්න බැරි වුණා බෝඩිමකට ගැලපෙනවා ලාම්පු තෙල් ලිප අනිවාර්යෙන් හැබැයි මීට තමයි උයන්න වෙන්නේ ඒත් බෝඩිමකට ගැලපෙන ලාම්පු තෙල් ලිප අපි දවස් දෙකක් වගේ මේ ලිපි පාවිච්චි කරන ලාම්පු තෙල් තියාගෙන ඉන්න කෙනල්ලා බෝතලයක් තියෙනවා තව බෝතල් දෙකක් ඉවරයි තියාගෙන ඉන්න ලාම්පු තෙල් අවුලක් නැහැ බෝඩිමකට ෂේපේ උයා ගන්න පුළුවන්
මේක තමයි ඉතින් බෝඩිම. ඔක තමයි බෝඩිම. එහෙනම් තමයි තින්නේ. දැන් නම් අස් කරලා තියෙන්නේ. ඔහොම තමයි ඉතින් අස් කිරිල්ල වැඩි නෑ. තාරෙත් දාන්න නම් නෑ වැලක් බැඳලා දාගෙන ඉන්නේ. මේක ඇඳට රෙද්දක් නෑ. රෙද්දක් දැම්මොත් පෙරවන්න එකක් නෑ. ඔහොම තමයි ඉතින් වැඩි සැපක් නෑ බෝඩිමක කියලා. සැප ගන්න. කොහොමද තියෙන තුන් වේලටම එක යන්නේ අද උදේ පාන්දර හදන මේක වැඩ කරන තැනින් රෑ වෙන්නේ නැහැ 5 විතර වෙදිනවා 4 5 වෙදිනවා මේ උයන්න බැරුව හිටියොත් ඉතින් තුන් වේලටම පරිප්පු හදලා තිබ්බොත් තුන් වේලටම පරිප්පු තමයි. එහෙමයි බෝඩිම කියන අපිට උයා ගන්න පුළුවන්. ඒක උයා ගන්න බැරි කම නැහැ. ඉතින් අර මහන්සි වෙලා ඇවිල්ලා එකපාරටම අමාරුයි ඉතින්. ඒ හින්දා ඉතින් ඒකම කාලා රැට නිදා ගන්නවා. නැත්තම් පිටි ගෙනල්ලා තියෙන්නේ පිටි එක අවුලක් නැහැ හදාන්න බොනවා. වත් කන්න බෑ කියලා හිතුණා. ඉතින් කොහොමද ඔයාලට? සර්පසනීපේ. ජීවිතේ ගෙනියන්න අමාරුයි මචං. ඇත්තටම අමාරුයි. ජීවිතේ ගෙනියන්න තව වෙනම ගේමක් ගන්න ඕනේ. නීති විරෝධී නෙමෙයි මං කියන්නේ. තව වෙනම ගේමක් ගහන්න ඕනේ. බිස්නස් එකක් වගේ වෙනම පොඩියට පටන් ගත්තොත් අවුලක් නැහැ. නීති විරෝධීව කරලා නඩු දා ගන්න ඕනේ නැහැ නේ. මොකක් හරි මැච් එකක් ගහන්න ඕනේ. මේකෙනුත් දැන් අපි වැටලා තියෙන මෑන් පවර්. මෑන් පවර් ඉඳ මේ කේ සවුත් දැන් අපිට දැන් ඊයේ ඩබල් ලෝටි වැටලා රුපියල් 5000ක් ඇවිල්ලා තිබ්බා. මේ මෑන් පවර් එකට එක්කෙනෙක්ගෙන් 2000ක් විතර කපා ගන්නවා. මේකෙන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. නැත්තම් අවුලක්ම නැහැ. මේ ඒතකොට ඉතින් 3070 දවසට ඉතින් අපිට 2000 ගාණක් කෝටි දැම්මේ නැත්නම් වැටෙන්නේ. ඕටිත් කරලා තමයි අපිට 3000 ගාණ අතර වැටෙන්නේ. පාඩුයි ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් රස්සාවල් වලට යන්න බැරි මිනිස්සුන්ට මේ මෑන් පවර් හින්දානේ. ඒකෙන් දුන්න වඩු ටිකක් තමයි මේවා දාන තමයි වැඩ කරන්න ඕනේ. මේක දුන්නා සපත්තු නම් මම පෙන්නන්නත් කැමති නැහැ මොකද ජරා ඒක. සපත් දෙක දුන්නා. ඒවා එයාලා නිකන් දෙන්නේ නැහැ. නිකන් පිනට දෙන්නේ නැහැ. අපේ බඩෙන් අඩු කර ගන්නවා. මේ ජැකට් එක දුන්නා. මෙව්ව දාන්නේ මේ ඇයි නම් කියන්නේ අවුවසරට මේ කැන්සර් හැදෙනවලු ඒකටලු. ඒවා මම ඇත්ත බොරු දන්න ඔයිට වැඩි අවු ඉඳලා තියෙනවා. හැබැයි හැදිලා නැහැ. කියන්න බෑ. ඔය කියන්න හොඳට. සපත් දෙක දුන්නේ උලක්වත් බහයි කියලා කකුලට. ඒක හෙල්මට් එක දුන්නේ ඔළුවට ගලක් කැටේ කියලා උඩින්. ගලක් හරි මොකක් හරි යකඩයක්. ඉතින් තියන්න මොකක් හරි. මේ පරිප්පු ඊතර ගමන් තියෙන්නේ දැන්. බඩගිනි ගයිස් දැන් වෙලාව කීයද? දැන් වෙලාව ඇවිල්ලා ගායිස් 9:51. යන්න මම උදේ ඉුවේ නෑ මම අද වැඩට යන්න නැගිට්ටේ. අද නැගිටිද්දි 4යි. හරියටම 4යි. එලාම් එක තියලා තිබ්බා. මට අද 12ට නැගිටින්න ඕනක් තිබ්බා ඒ කියලා කියන්න. අද ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඒ හින්දා අද නැගිටින්න කියලා හැදුවේ. එලාම් එක තියලා තියෙන්නේ මට ඊයේ රෑ නිදිමතේනේ තිබ්බේ. ඒ හින්දා තියලා තියෙන්නේ අද දවල් 12ට. හරිද? 11:55ට දවල් තියලා තියෙන්නේ. තව ටිකකින් එලාම් එක වදී දවල්. රෑ නෙමෙයි තියලා තියෙන්නේ අමතක වෙලා. කලබලේනේ. අපිට කලබලේ. පොල් බින්දින්න පිහි නෑ තව කතාවක් කියලා. නෑ ඒ කතාව නෙමෙයි දැන් අර කතාවටම. මේ කලබලේ හින්දා මේ දවල් 11 ගානට ඊට පස්සේ හැරෙන 4ට විතර. හැබැයි විශ් කරන්න විදියක් නැහැ. පොඩි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම පස්සේ කියන්න. හරිද? ඒ ප්‍රශ්නේ පස්සේ කියන්න. දැන් නම් එයා ළඟ නැහැ. කොහොමද? හරි මම පස්සේ කියන්නම් කේවා. දැන් බලමු පොල් ගෙඩිය බිඳින විදිහ. ඔයාලත් බෙදින්න. උත්සාහ කරලා බලන්න ඕන දෙයක්. අල්ලන්න විදියක් නැහැ. ෆෝන් එක අතින් අල්ලන්නේ. මෙහෙම ගත්තා. බැලුවා දාරේ. ගැහුවා. one shot knock out. එක පාරයි පීන් ගන්නවා කියන්නේ. එක පාරයි. ලස්සනට විතරයි.
ඒක ඉදිරියට ඉවරයි. මට අමතක වුණා වීඩියෝ එකකින් ඉන්න හින්දා. පොලුත් දාන්නේ නැහැ ගයිස්, කරන්න දෙයක් නැහැ. කොල්ල උනාම උයන්න පුරුදු වෙන්න ඕනේ. උයන්න පුරුදු වුණ නැත්නම් අද මේ වගේ තැනක ඉන්නේ කොහොමද? එහෙනම් ඉතින් කඩෙන් කකා තමයි ඉන්නේ තවත් පාඩු කර කර. මේ හිරමනේ ගෑවෙන්නේ මාර වැඩි කිය. අවුල. වර්ණ පේන්නේ. මේකෙන් ගන්නේ අනේ මාර එපායි. හිරමනයක් ගන්න ඔක්කොම. හිරමනයක් කෙසේ වෙතත් හෙට වැඩට යන්න කියන්නේ හෙට නෙමෙයි. හෙට වුණත් කවදා වුණත් හැමදාම යන්න වෙන්නේ. පැය භාගයක් යනවා වැඩට යන්න. ඉතින් ඉඳලා. උතුම් කියලා කෙරලා මෙහින් යන්න ඕනේ 6ටවත්. මම නැහැ 6:00මාරට. යන්නේ කියලා උතුම් වල කරද්දී එහෙනම් 3ටවත් නැගිටින්නේ. කරගන්න බෑනේ. මාත්‍රාමට ඒක ඉట్లా උයාගෙන ඉතින් යනවා 6:00මාරට. එතනට ඇදී 7 වෙනවා. විනාඩි 25ක් 30ක් අනිවාර්යයෙන් යනවා. මේ වැඩේ තමයි එපා වෙන්නේ. ඊට පාන්දර සෙට් එකක් දාන්න වීඩියෝ එක. අනිවාර්යෙන් බලන්න. පරිප්පේ කරනවා guys. හරියන්නේ නැහැ. මේ මම පොටික් ගානවා දැන්. ගාලා මම එන්න. ඉස්සරෙන් අම්මේ වීඩියෝ එක. guys. මම පරිප්පේකට දැන් කිරි දැම්මා. කිරි දාලා තියෙන්නේ දැන් නම් ටිකක් තියලා බාලා අර සෝඩින් ටික කරවලා ගමු. ලුණු දාලා ඒව කරන්න බෑ එපා වෙනවා. අර කම්මැලිකම මනුස්සෙට්ටක් තියෙනවනේ. guys මම ඔයාලට කිව්වා නේද? අර කතාවක් තියෙන පස්සේ කියන්නම් කියලා. ඔයාලා හිතා තියගන්න මම මේ කතාව කියන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ කොල්ලෙට්ට. කොල්ලෙට්ට කියන්නේ මේ වීඩියෝ එක බලලා ඔයාට මට කොල්ලෙට්ට හරිද? මුල්ම ගැටලුව මොකද්ද? කොල්ලෙට්ට බලපාන ලොකු ගැටලුවක් තියෙනවා. තව ගැටලු තියෙනවා. කියන්නේ සමාජයෙන් ආදරෙන් එයාලගේ පවුලෙන් වෙන ගැටලු. හරිද? තේරුම් ගන්න. කොල්ලෙට්ට සල්ලි නැත්තම් ඇත්තරම කියන්නේ පහත්නේ කෙලින්ම පිළිගැනීමක් නැහැ කොල්ලෙක්ට. කෙල්ලෙක්ට අවුල නැහැ. කෙල්ලෙක් පිළිගැනීමක් තියෙන කෙල්ලෙක්ට. කොල්ලෙක්ට නැහැ. හරිද? ඒක මෙක් කියලා වගේ තමයි කියන්නේ. මටත් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් තමයි. මොකද අපිට සල්ලි නැහැ. අපි දුප්පත් කොල්ලෙක් මම. හරිද? ඉතින් අපිට සල්ලි නැහැ. කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. හරිද? අපිට සල්ලි නැහැ ඒක ඇත්ත. ඒකනේ මෙච්චර කටු ගන්නේ බෝඩින් වල ඇවිල්ලා. සල්ලි තියනවා නම් මෙයාට එන්නේ නැහනේ. ඒ හින්දාම තමයි කියන්නේ මන් දන්නේ නංගි කොහොමද කියලා. නංගි මොන වගේ තත්ත්වයක ඉන්නවද දන්නේ නැහැ. එයා දැන් දවස් දෙවෙනිදා කේස් එක ඇදුනේ. අද කවද්ද? අද 30. හෙට පළවෙනිදා අනිද්දා දෙවෙනිදා. අනිද්දාට හරියට මාසයක් නංගිව මම දැකලා නැහැ. මාසයක් කියන්නේ මේ ප්‍රශ්න වෙලා දවස් 20ක් කියමුකෝ. දවස් 20ක් අදට දැකලා නැහැ. හරිද? උදාහරණයක් වශයෙන් කියන්න දැන් කෙල්ල උදාහරණයක් දැන් තමයි යාළු වෙලා ඉන්න කෙල්ල දැන් ඉන්න බෑනේ. එක දවසක්වත් කොල්ල නැතුව ඉන්න බෑ. එහෙම කියපු කෙල්ලෝ. හරිද? එහෙම කියපු කෙල්ලෝ ඒ කෙල්ල නෙමෙයි කෙල්ලෝ. හරි උදාහරණයක් කියන්නේ. දාලා ඉන්න බෑ කියලා කියපු කෙල්ල වෙනස් වෙනවා. හරිද? දවසක යම් තැනකදී වෙනස් වෙනවා. කවදාවත් මචං මං කියන්නේ විශ්වාස කරන්න එපා කියන්නේ. ඒ කතාව වැරදි. ඔය අර කෙල්ල කොහොමත් විශ්වාස කරන්න එපා. එහෙම කතාවක් කියනවා. හරිද? මෙහෙමයි බං. කෙල්ල විශ්වාස කරන්නේ කෙල්ලෙක්ගේ හැඟීමක් දැනීමක් තේරුම් ගන්න ඕනේ. මොකද මම පිළිගන්නවා මගේ කුණුවරපතක් කරානේ කුණුවර පිටාටින් කියන්නේ ලොකුකමක් තිබ්බා. හරිද?
මගේ ලොක්කව තියෙනවා දැන් අඩු වෙන්නේ නැහැ ඒව අඩු වෙන්නේ. ඒක කොල්ලෙක්ට කොහොමද තියෙනවා. කොල්ලෙක් දුක් විඳපු කොල්ලෙක්ට දුක දන්න කොල්ලෙක්ට මේ කියන්නේ හිත උණු වෙන ගලක් නොවුණු කොල්ලෙක්ට අනිවාර්යෙන් කියන්නේ උගේ එක තියෙන්නේ මෙහෙම කියන්නම්කෝ. උගේ එක ලොකුකමක් නෙමෙයි මචං. ඒක යට උගේ ලොකුකමක් වෙන්නේ නැහැ. කියන්නේ ඌ දැන් එල්ලගෙන සැකයක් තියනවා කියමු. සැකයක් ඇත්තරම නැහැ. කොල්ලෙක්ට සැකයක් තියෙනවා. දුරින් ඉන්නවා. දුරින් කියන්නේ මම මාතර වගේ මේ කොහෙද කඳුරු වෙල වගේ නෙමෙයි. හරිද? මම මාතර කඳුරේ මාස ගාණක් ඉන්න. එතකොට සැක හිතෙනවා. හරි එක එක දේවල්. කියන්නේ යා එහෙම නැතුව ඇති. හැබැයි එක එක දේවල් හිතෙනවා මචං. හරිද? මම මේ මගේ දුක කියන්න තමයි මම මේ නොකියා වීඩියෝ එකට අරන් ආවේ. ඔයාලත් එක්ක දුක බෙදා ගන්න. හරිද? දැන් අහගෙන ඉන්න ඕනේ කුටි ගන්න නැතුව මගේ කතාව. එච්චරයි. කොච්චර වෙලා ගියත් මේ කතාව අහගෙන ඉන්න ඕනේ මචල්ලා. හරිද? ආදරේ හැමෝටම. කියන්නේ බං පරිප්පු කිදිල ඉවරයි. බං. දැන් මම කොතනද හිටියේ? මම කොතනද හිටියේ කියලා මට මතක නැහැ. හරිද? කියහල්ලක ටික මාම කන්න බලන්න ඉන්න මම කොතනද හිටියේ කියලා. කොතනද හිටියේ? හරි. එයා දුරනම්. හරිද? කොල්ලෙක්ට අනිවාර්යෙන් සැකයක් කියලා එකක් එනවා. හැබැයි දැන් උඹලත් යාළු වෙලා ඇති. දැන් උඹලා හරිද? උඹලගේ කෙල්ල දැන් උඹට කියනවා අර පුප්පගෙන උඹ ඉන්නේ ඒකී ගැන සැකයකටවත් ඒකී ගැන වෛරයකටවත් ඒකේ දාලා යන්නවත් නෙමෙයි. හැබැයි ඒක මචං ඒ කෙල්ල තේරුම් ගන්න. තේරෙනවද? උඹ අවුලෙන් ඉන්නවනම් ඒ කෙල්ල මොකද්ද උඹට කියන්නේ? තමුසේගේ ලොකුකම. හරි මේ වචන ටික කියන්නම් මට කියලා තියෙනවා. තමුසේගේ ලොකුකම ඇත්තරයි කියලා අහලා තියෙනවා. හරිද? මේ තමුසේට මාත් එක්ක ඉන්න බෑ නේද? දාලා යනවා. තමුසේට ඒක නව කරගන්න ඕනේ. මේ වගේ කතා අනිවාර්යෙන් කියනවා මචං. හරිද? මොකද අපේ තියෙන ලොකුකම. ඒක ලොකුකම නෙමෙයි මචං. මොකද එයා දාලයි කියලා තියෙන බයට මේ කියන දේවල්. හරිද? තියෙන දේවල් නෙමෙයි තියෙන දේවල්. අපිට තියෙන දේවල්. හරිද? ඒවා එයාලට තේරුන්නේ නැහැ. එයාලා කවදාවත් අහලා නැහැ. අයියෝ අවුලෙන් ඉන්නේ කියලා. තේරුණා? අවුලෙන් ඉන්නේ කියලා අහලා නැහැ කවදාවත්. මගෙන් නම් අහලා නැහැ. ආදරේ මට ආදරේ ඇති. මම දන්නේ. හරි. මං අදටත් බලන්න ඉන්න කෝල් එකක් එනකල්. මට කෝල් ගන්න බෑ. මම කෝල් ගන්න නෑ. මේ කතාව කිය වෙනවා මේ. හරිද? මං අර උදාහරණයක් වශයෙන් ආවට මට ඔයාලත් එක්ක කතා කරද්දී මේ කතාව කිය වෙනවා. හරිද? මේ කරන්නේ දැන් නෑ. කියවුණත් අවුලක් නෑ. බය නෑ. උඹලට නෙමෙයි. ඒ කට්ටියට. ඒක මචං කියන්නේ කෝල් එකක් දෙන්නේ නැහැ. අදලා කෝල් එකක් ගන්න බලන්න ඉන්නවා. මොකද ආදරේ කරා මං ගෙදරත් ගෙරල්ලා මාස 7ක් විතර පවුල් කෑවා. මට අසාධාරණයක් වුණා. හරිද? අසාධාරණයක් වුණා. මොකද අසාධාරණ වුණේ? මට සල්ලි නැහැ. සල්ලි නැති කොල්ලෙක් ඉඳලා මේ කැම් එක පැහැදිලි නෑ බං. සල්ලි නැති කොල්ලෙක්ට අනිවාර්යෙන් ඌව වට්ටන්න බලනවා මචං. හරිද? මම ඊට වැඩි මහතට හිටියා බං. නූල කලුයි ගණන් අදලා වැඩ කරලා ඔයිල්ල මේ ඊට වැඩි පොඩ්ඩක් මහතට හිටියා. මං ඒක ඕනේ කියන්නේ ඉතන අය මට ඉන්න ටික ඕනේ. තාවතියෙන් කයි කරවල ඉන්න ඔහොම ටිකක් ඉන්න. අම්මා ඊළාලා ගන්න. ඊළාලා ගත්තේ දෙනන් දුම
ගයිස් අපි උයලා ඉවරයි. ඉවරයි දැන් ඕනේ චාත්තිය ගිනි ගන්න පොඩ්ඩක් විතර පේස්. අවුලන්න. හරි දැන් කතා කරමු. එහෙමයි බං ඉතින් එච්චර ඕනේ නැහැ. ඒකට ඔයාලට කියලා මේ වීඩියෝ එක විනාඩි 20න්වත් ඉවර කරන්න අමාරුයි. ඒක තිය පැය ගාණක් කියන්න මගේ දුක තියෙනවා මචං. හරිද? ඒක මේ ඒ දුකට තමයි මචං මම මේ රස්සාවක් කරන්න ආවේ. හරිද? අවුවේ ඉන්නේ තියෙනවා. මං ඉස්සර රස්සාවකට යන්නේ දවස් 10. පහෙන් අනිවාර්යෙන් ගෙදර යනවා. මොකද මට දාලා ඉන්න බැරි කමට. හරිද? මගේ ආදරේ තිබ්බට වැඩක් නැහැ. එයාගේ ආදරේ නැත්තම්. එයාගේ ආදරේ නැත්තේ නැහැ කියලා නැත්තේ ආදරේ නැතුවේ ඇති කියලා මට හිතෙන්නේ නැහැ. ආදරේ ඇති. කරන් දෙන්නේ නැහැ. දුක තමයි කොල්ලෙට්ට ලොකුම තියෙන දුක. දුප්පත්කම. තේරුණා? ඒක මොලේට අරගෙන උඹලා හරියට හැදියන්. මේ මං වගේ. හරිද? උඹලා හරියට හැදියන්. උඹලට දුකක් ඇති. හරිද? කාට කියන්නේ සහෝදරයෙක් වගේ යාළුවෙට ආන් දුක කියලා කොල්ලොත් එක්ක ඉඳලා ඒ දුක කෙලින්ම අයින් කරගනි. මම මේ බෝඩිමට ආවා. කියන්න අපේ කමේ අයියා කෙනෙක්. මිනිහා ගියා. හරිද? මිනිහා ගියා මං තවටත් කියන්න මිනිහට එන්න. මොකද කම්මැලි. මට මිනිහා හිටියා දුක කියන්න. මිනිහා මට කියලා දෙනවා. මචං මෙහෙම ඉඳහන් උඹ දියුණු වෙලා පෙන්නපන්. ඌ කියලා දීලා තමා මම මේ තත්ත්වෙට දැන් අද ඇවිල්ලා තියෙන්නේ. අද මෙහෙමත් වීඩියෝ එකක්වත් උයන්නවත්, කන්නවත්, බොන්නවත්, වැඩට යන්නවත් කිසිම දෙයක් ඔළුවේ නැහැ. ඔළුවේ තියෙන අරක. මම තේරුම් ගත්තා. මට සල්ලි ඇති හින්දා මේ හැමදේම. හැබැයි මම දවසක පෙන්නනවා එයාලට මම කවුද කියලා. තේරුණා? ගහලා බැනලා කරන්න බැරි කමක් නැහැ. තේරුණා? ගහලා බැනලා කරන්න බැරි කමක් නැහැ. කියන්නේ බං මං චණ්ඩිකමට කියන්නේ. හරිද? ඇස්තිරා කතා කියන්නේ මං චණ්ඩිකමට කියන්නේ නැහැ. ගහලා බැනලා කරන්න බැරි කමක් නැහැ පුළුවන්. මම එයාලට ගහලා මොකක් හරි වුණා. හරි මම හිරේ යයි. එයාලා සතුටු වෙයි. එයාලා අතපයක් කැඩේ. ඒත් ඒක හදා ගනි. හරිද? එයාලා මාසෙන් හරි හදාන්නේ. මාව ඇඟ වැදලා හින්දා අවුරුද්දකට විතර දානවා. හරිද? අවුරුද්දකට විතර මං අවුරුද්දක් විතර අදිනවා. ජීවිතේ කාලකන්ණි. ඇතුලෙන් නාස්ති වෙනවා. ඇතුලේ කියලා හොඳ නෑ. නාස්ති වෙනවා. හරිද? නාස්ති වෙලා මගේ ජීවිතේ එහෙම පිටින්ම කාලකන්ණි වෙනවා. තේරුණා? ඒ හින්දා මම මචං දියුණු වෙලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක මේ පළවෙනි වීඩියෝ එක මචං අනිවාර්යෙන් මං මගේ වාහනයක් අරගෙන දැන් මම තව මාස දෙක තුනකින් පොඩි වණ්ඩියක් ගන්න ඉන්නේ බයික් එක. හරිද? හිතේ තියාගෙන ඉන්නවා. මාස දෙක තුනක් විතර යයි. බයික් එකක් අරගෙන ඔයාලට අනිවාර්යයෙන් දානවා වීඩියෝ එකක්. මං කියන්නේ මචං මෙහෙමයි. කෙල්ලෙක්ින්ද වැටෙන්න එපා. තේරුණා? ඒ කෙල්ලට හිතේ දුක තියෙනවා. මගෙත් තියෙනවා. තාමත් තියෙනවා. දැන්ටත් තියෙනවා. හරිද? ඒ දුකට දුක එකතු කරා. හරිද? දුකට දුකක් එකතු කරා. ඊට පස්සේ උඹලට නිකන් උඹලට දැන් කියන්නේ මම තව දුකකින් ඉන්නේ. හරිද? දැන් මම වැඩ කරන එක අවුල කට්ටවන එක මෙහෙම උයාගෙන කන එක උදේ පාන්දර යන එක මේ මහන්සි වෙන එක ඇඟ රිදෙන ඒත් නිමාඩු ගන්න ඒත් යනවා. හරිද? ඒ දුක එතනත් දුක අතනත් දුක දුකට දුක එකතු කරා. පස්සේ සැප විඳින්න අනිවාර්යෙන් පුළුවන් බා. තේරුණා? අනිවාර්යෙන් සැප විඳින්න. උඹව දාලා ගිය අපරාධි කියලා ඒ ගෙදර පවුලේ අයටයි ඒ කෙල්ලට නැතත් ගෙදරින් කේස් එක දාන්නේ සමහර විට කෙල්ල දාන්නේ නැහනේ. ආදර කරන කෙල්ල දාන්නේ නැහැ. ඒක බයට වෙන්න පුළුවන් එහෙම කරන්නේ අපිට. ගෙදර ඉන්නකොට බයට වෙන්නේ එහෙම කරන්නේ. හැබැයි කෙල්ලට නෙමේ ඒ ගෙදර මිනිස්සුන්ට මූව අපරාධේ දුන්නේ නැත්තේ මුට දුන්නා නම් අද අපිත් සතුටින් උස් සතුටින්. තේරුණා? ආන් එහෙම හිතේ තියාගෙන ගෙදරට පේන්න කවදා හරි දියුණු වෙලා උඹගේම වාහනයකින් දැන් එයාලා ඒක මට කියන්න
හරිද? හරි දැන් මෙහෙම කියන්න. හරිද? දැන් යාලා රෙන්ට් එකට වාහනයක් අරන් තියෙනවා. තේරුණා? රෙන්ට් එකට මං කතාව වෙනස් කියන්න උදාහරණයක්. රෙන්ට් එකට වාහනයක් අරන් තියෙනවානේ. දැන් ලක්ෂ 50ක් විතර වෙන වාහනයක්. හරිද? උඹ ඒ ලක්ෂ 50යි රෙන්ට් එකට අරන් තියෙන වාහනේ උඹ සල්ලි වලට ගන්න එයාලා අරන් තියෙන වාහනේ උඹ ඒක සල්ලි වලට ගන්න දිනුනොයා. එච්චරයි කියන්නේ. හරිද? ඒක තමයි ටාගට් එක මචං. ඒක තමයි ටාගට් එක කරගන්න ඕනේ. දැන් දුක් විඳපන්. පස්සේ සැප විඳපන්. පස්සේ අනිවාර්යෙන් සැපක් තියෙනවා. තේරුණා? අනිවාර්යෙන් සැපක් තියෙනවා පස්සේ. මම කියන්නේ බං කෙල්ලෙක්ින්ද වැටෙන්න එපා. ඒ කෙල්ලටත් සතුටු වෙන්න ඒ පවුලේ මිනිස්සුන්ට ඇඬෙන්න ගහපන් ගේම. එච්චරයි කියන්නේ බං. හරිද? මගේ කතාව අහගෙන හිටියට තව කියන්න තියෙන කතා. හැබැයි බොහොම ස්තුතියි. හරිද? මගේ දුකින්ද දුකයි කම්මැලිකමයි කවුරුත් නැහැ. ඒකයි මේ කාමරේ ඇඳට එනවා. මේකට එනවා නිදා ගන්නවා. එළියට යන්නෙත් නැහැ. මොනවත් නැහැ. ඉතින් එළියට ගියා කියලා මෙතන එහා පැත්තේ පාර ටික යාළුවෝ ඉන්නද කවුරුත් නැහැ. අවුව. ඒින්ද අවුල. ඒින්ද කාමරේට එනවා පාඩු උයාගෙන කාලා එක්ක ගේම් එකක් ගන්නවා නැත්නම් ෆිල්ම් එකක් බලනවා නැත්නම් වීඩියෝ එකක් බලනවා. එහෙම තමයි ඉන්නේ. අවුලක් නැහැ. ඉතින් බෝඩින් සීන් එක මෙහෙම තමයි බා. අවුලක් නැහැ සතුටුයි. හැබැයි අමතක කරන්න එපා ෆලෝ එකක් දෙන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ විස්තරය? අහුවද මේ විස්තරය කොහොමද මං ගැන කියලා? අනිවාර්යෙන්ම මට විස්තරයක් දාන්න ඕනේ guys. එහෙනම් හෙට එන්න. හෙට ඇවිල්ලා හෙටත් අපි කතා කරමු ඔය ගැන. හරිද? හෙටත් අපි කතා කරමු. හෙටත් කතා කරලා අනිද්දාත් කතා අපි දිගටම එනවා මං දිගටම එනවා දැන්. අනිවාර්යෙන් guys සැපේ ඉන්න, සතුටේ ඉන්න, දුක් විඳින්න එපා කියන්නේ දුක් විඳින්න. හැබැයි ඉස්සරහට සැප විඳින්න. ඒක මතක තියාගෙන මේ ගාන දුරින් ෆෝන් එකත් අල්ලන් තියා මේ ගාන දුරින් හරි මේ ගාන දුර දුක් විඳිනවා. මේ ගාන දුර සැප විඳිනවා. තමන්ගේ දෙයක් පටන්ගෙන. හම්බ කරපන් හම්බ කරලා නැති කරන්නේ නැතුව තමන්ගේ දෙයක් අනිවාර්යෙන් පටන් ගන්න. එච්චරයි කියන්නේ. එහෙනම් අපි හෙට වීඩියෝ එකෙන් එන්නම් බං. guys හෙට වීඩියෝ එකෙන් එන්නම් ඈ. හෙට පාන්දර වීඩියෝ එක අනිවාර්යෙන් එනවා. මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න. හෙට පාන්දර වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා බොසා.